දයාවර ක්‍රීඩාලෝලිය අසන්නෙනි 10 වන T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 11ට එංගලන්තයේදී ආරම්භ වේ. ඉතින් මෙම තරඟාවලිය සඳහා පළමු තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතරයි මුල්ම තරඟය පැවැත්වෙන්නේ. ඉතින් මේ දක්වා දෙරට සහභාගී වූ තරඟ 12කදී තරඟ 10ක් එංගලන්තයේ ජයගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තරඟ 2ක් ජයගෙන තියෙනවා. මෙම ජයගත් තරඟ දෙකම එංගලන්තයේදී ජයගෙන තිබීම ශ්‍රී ලංකාවට සතුටුදායක කාරණාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තරඟාවලියට කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදිනවා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරඟ සැලැස්ම මෙහෙමයි. අද පළවෙනි තරඟය පැවැත්වෙනවා එංගලන්ත කණ්ඩායම සමග. ජූනි 16 නව ශ්‍රීලන්තයේ සමග තරඟය පැවැත්වෙනවා. ජූනි 21 කොදෙව් කණ්ඩායම සමග. ජූනි 23 අයර්ලන්ත කණ්ඩායම සමගත්. ජූනි 26 ස්කොට්ලන්ත කණ්ඩායම සමගත් තරඟ කිරීමට නියමිතයි. ඉතින් මෙහි විශේෂත්වයක් තියෙනවා. මේ විශේෂත්වය තමයි අප නියෝජනය කරන කාණ්ඩේ එකම ආසියාතික රට බවට පරිවර්තනය වෙලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම. ශ්‍රී ලංකා නියෝජනය කරන කාණ්ඩේ ආසියානු රටක් දින්නේ ශ්‍රී ලංකා පමණයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ බාර අරගෙන තියෙන සුපුරුදු පරිදි චමරි අතපත්තු විසින් ඉතින් ශ්‍රී ලංකා සංචිතය මෙන්න මෙහෙමයි. නායිකා තුන් ඉරියව් ක්‍රීඩක චමරි අතපත්තු, කවිෂා දිල්හාරි තුන් ඉරියව් පිතිකාරිනියක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම පිතිකාරිනියන් හැටියට කටයුතු කරනවා ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා දසිල්වා පිතිකාරණයන් හැටියට කටයුතු කරනවා. ඒ වගේම මිනාලි අනෝද්‍යා, කාව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි, මල්කි මදාරා, හිමාෂා මීපගේ හා චේතනා විමුක්ති පන්දු යවන්නියන් ලෙස කටයුතු කරන අතරේ කළුරකීමේ කටයුත්තේ නිරතව සිටිනවා කෞෂාංගනේ නත්ත්‍යාංගනා ක්‍රීඩිකාව. ඉතින් එංගලන්තය අවසන් වරට සහභාගී වෙච්ච තරඟ 5න් තරඟ 3ක් ජයගනිද්දී තරඟ 2ක් පරාජයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වුණු තරඟ 5ම ජයග්‍රහණය කළේ ඊටම ජයග්‍රාහීව තමයි ජයග්‍රාහී මානසිකත්වයෙන් තමයි තරඟයට සූදානම් වෙන්නේ. ඉතින් අද රාත්‍රියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියමින් ඔබටත් තරගය නරඹන්න ආරාධනා කරමින් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලත් මේ වෙනකොට VUP ක්‍රිකට් හබ් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගෙන ඉදිරියේදී දාන videos ඔයගලන්ට ඔක්කොටම බලා ගන්න පුළුවන්. එහෙනම් හොඳයි අදට ගිහින්